කට්ටියගේ affairs නැති වෙන්නේ කියලා. හරිද? ඒක මමත් සෑහෙන්න දැකලා තියෙනවා හැම අවුරුද්දෙම මේ කාලෙට පුදුම විදිහට තියෙනවා මේ වගේ දේවල්. මමත් පස්සේ කල්පනා කරා ඇයි එහෙම වෙන්නේ කියලා නිකන්. මේ තමයි මගේ විග්‍රහය. හරිද? වෙන්නේ මේ කාලෙට ඔයාලා පට්ට ප්‍රෙෂර් එකකින් ඉන්නේ. මේ කාලෙට ඔයාලා පට්ට ඉක්මනට තරහ යනවා. හරි. පට්ට ඉක්මනට තරහ යනවා නිකන් අමුතුයිනේ. ඒ කියන්නේ අම්මලා තාත්තලා වචනයක් කිව්වොත් තරහ යනවනේ මේ කාලේ පොඩ ස්ට්‍රෙස් එක වැඩි හින්දා. එතකොට වෙන්නේ අර දැන් මිනිස්සු දෙන්නෙක් ඉන්නවා නම් ඔයාගේ ස්ට්‍රෙස් එක අනිත් මනුස්සයර තමයි යන්නේ. අනිත් මනුස්සය පිටින් යන්නේ. හරිද? ඔයාගේ ස්ට්‍රෙස් එක අනිත් එකාට තමයි වදයක් වෙන්නේ. ඔයාගේ ස්ට්‍රෙස් එක අනිත් එකාට වදයක් වෙනවා. එතකොට ඉතින් ඒ මනුස්සට එපා වෙනවා. එච්චරයි. එච්චරයි වෙන්නේ. සරල දෙයක්. ඉතින් එහෙම වෙන එක හොඳයි. දැන් ඔයාගේ අම්මයි තාත්තයි ඔයාව එපා කරගන්නේ නැහැ නේ හින්දා. දැන් ඔයාලට තේරෙන්නේ නැති වුණාට ඔයා ගෙදර මිනිස්සුන්ට මේ කාලේ පට්ට ස්ට්‍රෙස් එකක් දෙනවා. එහෙම තමයි මේ කාලේ. පට්ට ස්ට්‍රෙස් එකක් දෙනවා. ඔයාට පෙන්වන්න බෑ. මල පයින්නවා වචනයක් කිව්වොත් එහෙම මල පයින්නවා. ඒක ගෙදර මිනිස්සු ආව දරා ගන්නවනේ මේ වෙලාවේ. බොහෝ විට ගෙදර මිනිස්සු දරා ගන්නවා. ඉතින් අම්මයි තාත්තයි වගේ මිනිස්සෙක් නේ හොයාගන්න ඕනේ. ඉතින් ඔයාට එහෙම ප්‍රශ්නයක් තියෙන කාලයකට යන්නේකෙක් ඉන්නවනම් යන්නේක හොඳයි. ඉතින් මොකද අපි හැමදාම ප්‍රශ්නයක් නැතුව ඉන්නේ නැහනේ. අපිට ප්‍රශ්න තියෙන කාලේ එනවනේ අපිට එහෙම ස්ට්‍රෙස් දරා ගන්න වෙන කාලේ එනවා. අර අපේ නරක කාලේ එනවනේ නරක කාලයක් කියන එක 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 කාලවල තියෙන්න පුළුවන්. හරිද? එතකොට ඔයාගේ අම්මයි තාත්තයි වගේ ස්ට්‍රෙස් එක දරාගෙන තාම කණ්ඩ බොණ්ඩක් දීලා දැන් උන් කණ්ඩ බොණ්ඩ දෙන්නෙත් නැහනේ. කණ්ඩ බොණ්ඩක් දීලා අම්මයි තාත්තයි ඔයාට වියදම් කරන ගමනුත් ඔය කතා ටික අහගෙන ඔයාගේ ස්ට්‍රෙස් එක ගන්නවා නම් දරා ගන්නවා නම් අඩුමණකින් දරා ගන්නවා කියන්නේ ඒ දෙරින් එළියට දාන්න නැතුව ඉන්නවා කියන එක. නම් ඉතින් අර වගේ මිනිස්සු යන්නේකම තමයි හොඳයි ඉතින් ඇත්තටම. මොකද කොහොමත් හොඳ කාලේ තියන්නේ හැමෝටම හැමදාම. නරක කාලේ එනවා. හරිද? ඒ නිසා එහෙම යන්න මිනිස්සුන්ට යන්න දෙන්න එක හොඳයි. ඔයාට හොඳක් තමයි වෙන්නේ අවසාන වශයෙන්. අවසාන වශයෙන් හොඳක් වෙන්නේ නැත්නම් ඔයාගේ ආයි තීරණාත්මක කාලයකදී ඔයාට ඊට වඩා ඩබල් ෂොට් එකක් තමයි හම්බෙන්නේ. මේ වෙලාවේ හොම් වෙච්ච එක හොඳයි. ඒක තමයි ඇත්තටම වෙන්නේ ඒක තමයි. හරි?